යාළුවනේ අද අපි කියන්න යන්නේ හීනෙන් සර්පයන් පේන්නේ ඇයි කියලා. හීනෙන් සර්පයන් පේන අවස්ථා සහ පෙනෙන විදි අනුව ඒ හීනේ ප්‍රතිඵල වෙනස් වෙනවා. ඒ හීනේ හොඳ වෙන්නත් පුළුවන් නරක හීනයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම වීඩියෝ එක බලන්න කලින් මතක් කරලා බලන්න ඔයාට මේ හීනේ මොන විදියටද දැක්කේ කියලා. වීඩියෝ එක හොඳයි නම් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා like එකකුත් දාගෙන යමු වීඩියෝ එක බලන්න. ඔයාට සර්පයන් හීනෙන් පේනවා කියන්නේ ගොඩාක් සුබ දෙයක්. හදිසි ධනලාභ හෝ හදිසි දියුණුවක් පෙන්눔 කරනවා. හීනෙන් සර්පයෙක් හුඹහක් ඇතුළට ඇදිලා යනවා දැක්කොත් හදිසි ධනලාභයක් ලැබෙනවා කියලා තමයි ඒ හීනෙන් තේරුම වෙන්නේ. හීනෙන් කළු පාට සර්පයෙක් දැක්කොත් ඔයාගේ කලක් තිස්සේ හිතේ තියන් ඉන්න හිතන පතන දෙයක් හිතු වෙනවා කියන එක තමයි ඒ හීනේ තේරුම වෙන්නේ. හීනෙන් සර්පයෙක් උඹහ ඇතුලේ ඉඳන් එළියට එනවා දැක්කොත් ඔයාට මුදල් හානියක් පෙන්눔 කරනවා. හීනෙන් කළු පාට සර්පයෙක් ඔයාට දෂ්ට කරනවා දැක්කොත් ඒ හීනේ ගොඩක් අසුබ වෙනවා. ඔයාට ළඟදීම කරදරයක් වෙන බව ඒකෙන් පෙන්눔 කරනවා. හැබැයි හීනෙන් සුදු සර්පයෙක් දෂ්ට කරනවා දැක්කොත් ඒ හීනේ ගොඩාක් සුබ වෙනවා. ඒ හීනේ දකින කෙනාට ලොකු ධනයක් ලැබෙනවා කියන එක තමයි ඒ හීනේ තේරුම වෙන්නේ. ඒ වගේම හීනෙන් සර්ප පැටව් දෙන්නේ දකින එකත් ගොඩාක් සුබ දෙයක් වෙනවා. ඒ හීනෙන් පෙන්눔 කරන්නේ ඔයා කල්තියා කරදර වලට මුහුණ දෙන්න සූදානම් වෙලා ඉන්නවා කියන එක. හීනෙන් ඔයාට සර්පයෙක් දෂ්ට කරලා මැරෙන එකක් හරි වෙන කෙනෙක් සර්පයෙක් දෂ්ට කරලා මැරෙනව දකින්න එක තේරුම වෙන්නේ සුව කරන්න බැරි ලෙඩ රෝග තිබුණා නම් ඒවා ඉක්මනට සුව වෙනවා කියන එක. හීනෙන් ඔයා සර්පයෙක් මරලා දානවා දැක්කොත් ඒ හීනේ තේරුම තමයි ඔයා සතුරන් පරාජය කරනවා කියන එක. හීනෙන් සර්පයෙක් කාලා බෙහෙත් කරනවා දැක්කොත් ඔයා ප්‍රශ්න වලින් මිදෙනවා කියන එක තමයි ඒකේ තේරුම වෙන්නේ. ප්‍රශ්න වලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් මානසික මට්ටමක් ඔයාට හැදෙනවා. ඔබ සර්පයින් පොදියක් එකිනෙක ඇලී සිටිනවා දැක්කොත් ගොඩක් අසුබයි. ජීවිතේට ගොඩක් ප්‍රශ්න ඇවිත් අට කොනක් පටක් හොයාගන්න බැරි තත්වයකට ඔයාපත් වෙනවා. ඔයා ගාවින් සර්පයෙක් යනවා දැක්කොත් ඔයාට සතුරන් පරාජය කරන්න පුළුවන් වෙනවා කියලා ඒ හීනෙන් පෙන්눔 කරනවා. හැබැයි විශේෂ ගමනක් යන්න කලින් දවසක එහෙම හීනයක් දැක්කොත් ඔයාට හදිසි අනතුරක් වෙන්නත් පුළුවන් කියලා තමයි ඒ හීනේ තේරුම. හීනෙන් සර්පයින් දෙන්නෙක් දැකීම ගොඩක් අසුබයි. ලොකු ප්‍රශ්නයක් ඔයාට එනවා කියලා තමයි ඒ හීනෙන් පෙන්눔 කරන්නේ. සර්පයෙකුගේ හැවක් හීනෙන් දැක්කොත් ගොඩාක් සුබ දෙයක් වෙනවා. ඒ ඔයාගේ ජීවිතේ වෙනසක් සිදු වෙනවා කියලා තමයි ඒ හීනෙන් පෙන්눔 කරන්නේ. සර්පයෙකුගේ නැට්ටක් හීනෙන් දැක්කොත් ගොඩාක් සුබයි. බලාපොරොත්තු වෙන කාරණාවක් ඉෂ්ට වෙනවා කියලා තමයි ඒ හීනෙන් පෙන්눔 කරන්නේ. හීනෙන් සර්පයෙක් ඔයාගේ ඇඟේ ඉන්නවා දැක්කොත් ඒ හීනෙන් කියන්නේ ඔයාට ලෙඩක් හෝ ලොකු කරදරයක් එන්න තියෙනවා කියලයි. හීනෙන් සර්පයෙක් ගෙදර ඉන්නවා දැකීම ගොඩාක් සුබයි. ඔයා හිතන පතන දේවල් ඉටු වෙන්න යනවා කියලා තමයි ඒ හීනේ තේරුම වෙන්නේ. හීනෙන් ඔයා සර්පයෙක් අතින් අල්ලන් ඉන්නවා දැක්කොත් ගොඩාක් සුබ දෙයක් වෙනවා. අතමිට මුදල් ගැවසෙන දවසක් ළඟදීම එනවා කියලා තමයි එකෙන් පෙන්눔 කරන්නේ. ඔයා පස්සෙන් සර්පයෙක් දෂ්ට කරන්න එළවනවා දැක්කොත් ඒ හීනේ ගොඩක් අසුබ වෙනවා. ඒ හීනෙන් කියවෙන්නේ ඔයාගේ සතුරන් වැඩි වෙනවා කියන එකයි. හීනෙන් ඔයා සර්පයෙක් සහ මුගටියෙක් රණ්ඩු වෙනවා දැක්කොත් නීතිමය ප්‍රශ්නයකට ඔයාට මුහුණ දෙන්න වෙනවා කියන එක තමයි ඒ හීනේ තේරුම වෙන්නේ. හීනෙන් මැරිලා ඉන්න සර්පයෙක් දැකීමත් ගොඩාක් අසුබ දෙයක්. හීනෙන් ඔයා සර්පයෙක් කෙලවනවා දැක්කොත් ඔයා ගාව තියෙන ප්‍රශ්න නැති වෙලා දියුණු වෙනවා කියන එක තමයි ඒ හීනේ තේරුම වෙන්නේ. හීනෙන් සර්පයෙක්ගේ දත් දැක්කොත් ඒකෙන් කියවෙන්නේ විශ්වාසවන්ත කෙනෙක් ඔයාගේ විශ්වාසය කඩ කරන්න යනවා කියන එක.
ඔයාව දෂ්ට කරන්න එන සර්පයෙක් ඔයා හීනෙන් මරනවා දැක්කොත් ඔයා ප්‍රශ්නවලට මුහුණ දීලා හොඳ දියුණුවක් ඇති කරගන්නවා කියලා තමයි ඒ හීනෙන් පෙන්눔 කරන්නේ. ඉතින් මේ වගේ වටිනා කියන දේවල් දැනගන්න දසදිගාපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ වගේ තවත් වැදගත් වීඩියෝ ඔයා ගාවට ඉදිරියටත් අපි ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වීඩියෝ එකටත් කමෙන්ට් එකක් දාලා ලයික් එකකුත් දාලා සබ්ස්ක්‍රයිබ් කරලම තියාගන්න. අපේ ඊළඟ වීඩියෝත් බලන්න. හැමෝටම සුබ දවසක්.